Ini dokter baru dan dulu. Ulang kaki itu. Ulang jadi ini. Pada ikut kerana belau itu ini. Pada ikut dan dulu itu hati ber. Tahu komen betul tu. Bukan puja ada badi ni ni. Oh ini ni kaki komen betul tu. Pada ikut kerana kaki itu. Komen betul tu ada badi ni. කවුරු සාදුකාරයක් පවත්වන්න තවතාවක් සාධනාවක් පවත්වන්න දේරාසනේ වැඩ සිටිනා වූ අප සේජින් මහා නිකායේ මහානායක දුරන්දර අගමහා පඬිත මහානායකයන් වහන්සේ ප්‍රදාන කොටගත් සිව්දිගින් වැඩම කළා වූ දෙස් විදෙස් පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්තුනි මේ පින්කමට අද මෑණියන් වහන්සේලා වැඩම කර තියෙනවා ඒ වගේම අපේ යුක්ත ධම්ම ස්වාමීන් වහන්සේගේ විදේශ දායක පිරිස් මේ පින්කමට පූර්ණ අනුග්‍රහය දක්වලා ගම්වාසී සියලු දෙනාගේ සහයෝගයත් අරගෙන අප සහෝදර ගෞරවාර්ය අනුම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පදම ස්වාමීන් වහන්සේ මේ පින්කම අනුශාසනා කරමින් මේ පින්කම් කටයුතු සංවිධානය කළා. අපිට දැනගන්න ලැබුණා අද විශේෂ දිනයක්. ඒ තමයි මැයි මාසයේ අද දවස 9 වෙනිදා. අද මේ 9 වෙනිදා තමයි අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් වන කැනඩා ජාතික ගෞරවනීය යුක්ත ධම්ම ස්වාමින් වහන්සේගේ උපන්දිනය ජන්මදිනය. ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය අද උන්වහන්සේට 46 වෙනි උපන්දිනයට පාතබන දවසේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් මේ පින්කම උන්වහන්සේ ඇතුළු අනෝම ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිරිස සංවිධානය කරගත්තා කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි මේ ස්ථානයේ ස්ථානාධිපති කම්මඨානාචාර්ය අප සහෝදර ගෞරවනීය දඹදෙණිය අනෝම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය මැයි මාසේ 13 වෙනිදාට යෙදෙනවා. ඉතින් මේ උපන්දින දෙකම සමරා සිහි කරමින් අනෝම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයත් යුක්ත ධම්ම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයත් සිහි කරමින් මේ පින්කම සිදු කරන ප්‍රධාන අරමුණ හැටියට මට උන්වහන්සේ මතක් කළා. ඉතින් දැන් මේ මොහොතට අපසේජින් මහා නිකායේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගල්යැල විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේලා ඇතුළු දේශ විදේශ මහා සංඝරත්නය වැඩම කරලා තියෙනවා. මහා සංඝරත්නය පිළිගැනීම අපි පසුව සිදු කරමු. දැන් පළමුව
තිසරණ සහිත පංචශීලයේ පිළිපදවලා සම්බුද්ධ පූජා කටයුතු සිදු කර දෙන හැටියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා විසල මිතුල්ල වනසෙන් සෙනසුන් වාසී ආලෝකිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිරිස පංචශීලයේ පිළිදලා සම්බුද්ධ පූජාව පවත්වා දෙන හැටියට කවුරුත් සාදුකාරයක් පවත්වන්න. දෙවියන්ම සාදුකාරයක් පවත්වන්න. කකුසඳ බුදුරජාණන් වහන්සේ, කොණංගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යන ලොවේ ලෝතර බුදුරජාණන් වහන්සේලාගෙන් පසුව මේ මහා භද්‍රකල්පය තුළ සිව්වෙනියට පහළ වී වදාළ ගෞතම නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ වන්දනා වේවා කියන අදහසෙන් කවුරුත් දෙවර නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi Dhamman Saranam Gacchami Dutiyampi Sangham Saranam Gacchami Tatiyampi Buddham Saranam Gacchami Tatiyampi Dhammam Saranam Gacchami Tatiyampi Sangham Saranam Gacchami Saranaganam Sampunnam Panatipata Veramani Sikkhapadam Samadhiyami Adinadana Veramani Sikkhapadam Samadhiyami Kamesu Miccācara Veramani Sikkhapadam Samadhiyami Musāvāda Veramani Sikkhapadam Samadhiyami Sulameraya Madhyapama Daddhana Veramani Sikkhapadam Samadhiyami Tisaranena Saddhim Panchaseelam Dhammam Sadhukam Suradhitam Katva Appamadena Sampadetha Sadhu Sadhu
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුඛතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව නමස්සානං බුද්ධෝ භගවති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තංගෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුරුණා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සාධු 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 වන්දාමි චේතියං සම්මං සබ්බධානේසු පටිච්චිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා සාධු සාධු සාධු. දෙවියන් කවුරුත් කල්පනා කරගන්න අද දිනේ සකස් කරන්නට යෙදුණු පිළිවෙල කරන්නට යෙදුණු යොතුම් දාන වස්තුවේ අග්‍රහෝ භාගය නැත්නම් ප්‍රණීත වූ කොටස හොඳම කොටස අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව සරණ යන්නට යෙදුණු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙන ගෞතම නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන පූජා කරනවා පූජා වේවා යන අදහසින් ඒ අනන්ත වූ ගුණයකින් යුතු අනන්ත වූ ප්‍රඥාවකින් යුතු අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියන සංඥාවෙන් යුතුව කවුරුත් සකස් කරන්නට යෙදුණු මේ අලංකාර වූ මල් ඒ වගේම සුවඳුම් ඒ වගේම නොයෙක් විදිහට සකස් කරන්නට යෙදුණු පූජාවන් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරගෙන පූජා කරගනිමු. කවුරු ගාථා සජ්ජායනා කරනවා. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරසභං යාවතා භගවාලෝකේ තිත්තේය අවසාසනං කාවතා පටිගන්හාතු පූජාලෝකානුකම්පයා ගන්ධතේන ප්‍රතිපේන දීපේන තම ධම්සිනා
තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනිධං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේ තං භගවා පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝ භන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝ භන්තේ ව්‍යංජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝ භන්තේ රසවන්තං කලාපරං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝ භන්තේ සබ්බං සංගාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේ බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මුක්ඛං පුබ්බං නිලායති යථාහි ධම්මේ කායෝ තථායති විනාශ භාවං සාධු 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 කෞතරකමන කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අච්ඡයං khame භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අච්ඡයං khame ධම්ම සම්දිත්තික අඛාදික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං khame සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාධු 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 හොඳයි සාදුකාරයක් පවත්වන්න. දැන් මේ මොහොතේ භාග්‍යවතුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීකරගෙන දානි අග්‍රභාග කොටස අග්‍ර දක්ෂිනාරය වූ භාග්‍යවතුන් වහන්සේට දහවල් දානයක් වශයෙන් පූජා කරගන්න යෙදුණා. දැන් සෙසු දාන වස්තුවත් අෂ්ට පරිස්කාර සෙසු පරිස්කාර ගරු පරිස්කාර සහිතව
දාන වස්තුව සංඝසතු කිරීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය අවසරයි අනෝම ස්වාමීන් වහන්සේ මතක් කළා නිතුල්ල වනසෙනසුලින් වැඩම කරපු අපේ සුමිත් ස්වාමීන් වහන්සේ සමග ඒ ස්ථානයේ මේ දවස්වල වැඩ වාසය කරන පිළිමතලාවේ උදිත ධම්ම ස්වාමීන් වහන්සේට කියලා දාන වස්තුන් සාමිකව පූජා කරගමු කියලා. ඉතින් උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මාසික දිනකට ඇවිදින් ඒ දාන වස්තුන් පිළිකර සහිතව සාංගිකව පූජා කර දෙන්න හැටියට. ඒ වගේම දානින් අනතුරුව අනුශාසනාව සිදු කිරීම අප මහා ශ්‍රේජී මහා නිකායේ මහා නායක දුරන්දර මහෝපාද්‍ය විද්‍යාචාර්ය අප ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ මේ ඇත්තෝ දන්නවා අපේ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ දුර ඈතකදී මේ වැඩ වාසය කරන්නේ රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන්නේ. ඒ නායක ස්වාමීන් වහන්සේ තමයි අප ගම්පහ ප්‍රදේශයේ තියෙන සියන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථාන ප්‍රතින් වහන්සේ ඇතුළත කටයුතු කරන්නේ. ඉතින් අපනිකායේ මහෝපාද්‍ය මහා නායක ස්වාමීන් වහන්සේට අපේ අනුම ස්වාමීන් වහන්සේ වගේම යුක්ත ධම්මහාමුදුරුවෝ මතක් කළා දානින් අනුතුරු අනුශාසනා කටයුතු සිදු කර දෙන හැටියට ඔබට මතකයි එහෙනම් මේ පින්කම විශේෂයෙන් යුක්ත ධම්ම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයද ඒ වගේම අපේ අනුම ස්වාමීන් වහන්සේගේ මැයි 13 වෙනිදාට ජන්මදිනය යෙදෙනවා. ඒ ජන්මදින දෙකත් සමරා ඔබ සැමට සෙත් පතලා ආශිර්වාද කරන්ද මේ පින්කම ඔබ හැමදෙනාම සංවිධානය කරගත්තා. දායක වුණා ගමේ පළාතේ ඔබ හැමදෙනාම දෙස් විදේශ රටවලින් ආපු දායක පිරිසක් විදේශ ස්වාමීන් වහන්සේලා දායක කරගෙන යුක්ත ධම්ම ස්වාමීන් වහන්සේ මහා පින්කම සංවිධානය කරගත්තේ කලකට පස්සේ 59කට අධික සංඝගත දක්ෂිනාවක වටින පින්කමක් මේ ස්ථානයේ කරන්න සිදු කිරීම සුමතිපාල සෙනසුන් නරණේ වටිනාකම ආලෝකයේ වැඩි වෙලා තියෙනවා. මේ ස්ථානයේ ලොකු වටිනාකමක් මේ පින්කමෙන් අද පටන් එකතු වෙනවා. බොහෝ දෙනෙක් පින්කමට සම්බන්ධ වෙලා තියෙනවා. බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දුර ඈත සෙනසුන් වලින් මේ ස්ථානයට වැඩම කරලා තියෙනවා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම විදේශ ස්වාමීන් වහන්සේලා වැඩ කිරීම මේ සියල්ලම අද දවසේ සිද්ධ වුණේ මේ දාන පින්කම දෙන්න සූදානම් කරගත්ත කාරණාව මුල් කරගෙන. ඉතින් අපි නම් කාල වේලාව අපිට මතක් කළා දානීය ස්වාමීන් වහන්සේලාට ඉතිහාසයේ පිළිපහාතේ වඩින ආකාරයට ගිහින් පිළිගත් දාන වස්තුන් බෙදා ගන්න සලස්වලා තියෙන්නේ. කෙටියෙන් සංඝ සතු දාණය කටයුතු නිමා කළා මහා සංඝ රත්නයේ පිළිසිකා වැඩලා දාණය බෙදාගෙන ඇවිල්ලා නිදහසේ මේ තමන් වැඩ සිටි ආසනයේ ළඟම ඒ අවශ්‍ය පහසුකම් සලසනවා සායනන්දලා දාම්පැන් පූජා කරගන්න. එහෙනම් කවුරු සාදුකාරයක් පවත්වලා දාන වස්තුන් සංඝ සතු කිරීමේ කටයුතු සිදු කරගන්නමු. කවුරු සාදු කියන්නේ. පින්වත් පිරිස කවුරුත් නැවතවතාවක් සාදුකාරයක් පවත්වන්න. ශ්‍රී ලංකා ශ්‍රී මහානිකායේ පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මෙමොතුම් පින්කම සඳහා වැඩම වදාළ දේශ විදේශ පූජනීය වන්දනීය මහා සංඝරත්නය තුලින්ම පරම කොටම අවසර ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කාල වේලාවක් ඉක්මවලා ගිහින් තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට සුවසේ සැපසේ ධර්මවලදන් දීලා පහසුකම් සලසා දීම තමයි පින්කමක මූලික අරමුණ. ඒ නිසා අපි බොහෝම කෙටියෙන් මේ පින්වතුන් සකසාගත් මේ දාන වස්තුව මහා සංඝ රත්නයේ උදෙසා
සංඝසත් කොට පූජා කරන්නට දැන් සූදානම. මේ දානය අයිති කාටද තවමත්? ඔබට. තවම සංඝයා වහන්සේට දානය අයිති උනේ නැහැ. ඒ නිසා සියතින් සකස් කරපු මේ දාන වස්තුව සියලු දෙනා එකතු වෙලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණයෙන් යුක්ත වෙච්ච ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය වූ දෙව් මිනිස්සුන්ට පින්කෙතක් බවට පත් වෙච්ච අනුත්තර වූ ඒ උත්තරීතර මහා සංඝ රත්නයේ අරමුණු කොටගෙන මේ මොහොතේ මේ වැඩමවා වැඩ සිටින මහා සංඝයා උදෙසා සිව්දිකින් වැඩම කළ ඒ වගේම අතීතයේ වැඩ වාසය කළා වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී මහා උත්තරීතර මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් උතුම් මඟපලලාභී උතුමන් වහන්සේලා අනාගත ලෝකයේ පහළ වෙලා වැඩ වාසය කරන යම්තා සිල් සපන් ගුණ සපන් සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අනුවන වෙලා මේ සම්බුදු මඟ ගමන් කරන උතුම් වූ මහා සංඝ රත්නය මේ ඔබ ඉදිරියේ වැඩ ඉන්න පින්වන්ත සුපිරිපන් මහා සංඝරුවණන් මේ සීල දෙනා වහන්සේ අරමුණු කරගෙන ත්‍රිකාලික මහා සංඝ රත්නය උදෙසා සියතින් සකසාගත් කැපසරුප් පරිදි සකසාගත් මේ දාන වස්තුව පූජා කරනවා පූජාම වේවා කියන අදහසින් කවුරුත් වන්දනා කරගෙන මේ විදිහට කියන්නේ අභිදානයේ සංඝසත් කොට පූජා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ අප විසින් මනාකොට සකසා ගන්නට යෙදුනා වූ මේ ප්‍රණීත දාන වස්තුව කැපසරු පිරිකරද සහිතව උතුම් ගෞතම බුදු සසුන්හි මහා සංඝරුවන උදෙසා සාදර සිතින් ගෞරවයෙන් පූජා කරන්නෙමු. පූජා වේවා ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම. සාදු සාදු සාදු. මේ මොහොතේ අපි සාම්ප්‍රදායික වචනින් ප්‍රකාශ කරලා මේ වික්ෂාව මහා සංඝයාට පූජා කරනවා කියන අදහසින් වාක්‍ය සඳහන් කරලා කියන අතරෙම දැන් මේ පින්වතුන්ට මේ මහා ලාභය උදා වෙනවා සියතින්ම මහා සංඝයා උදෙසා මේ දක්වන අනිකුත් මේ කැවිලි පළතුරු ආදී පරිස්කාර ආදී පූජා කරගන්න මහා සංඝයාගේ ගුණයක් මෙනෙහි කරගෙන උතුම් දානානිසංසයක් මෙනෙහි කරගෙන කුසල චිත්තයක් හිතේ නගාගෙන මේ උතුම් පින්කම සඳහා දායක වෙන්න මේ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනා ගුණ සැලසේවා. අමා මහ නිවන පිණිසම මේ උතුම් පුණ්‍ය ප්‍රතිපදාවන්ද උපකාරක ධර්මයන් පාරමිතා ධර්මයන් බවට පත් වේවා. ඒ වගේම අපේ කැනඩාවේ අද දවසේ උපන් දිනේ සමරන පින්වත් ස්වාමීන් වහන්සේට දෙවියන් අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා. සුබ උපන් දිනයක් බවට මේ පින්කමපත් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. හොඳයි කාටත් දරුවන් සරණයි. අවසන්.
මිනිස්සු ආපත් මේක දානෙ පිළිගන්නන්න අපේ මේ යුද්ධ ධම්ම හඳුව වදිනවා දානෙ පිළිගන්නන්න ඕනේ.
බලන්න පූජා කරලා නැති තැන ඉන්න. මේ ඔක්කොම පූජා කළා. ඒකනේ පිළිවෙලක් නැතුව පූජා කරපුවා. right. නේද? ඔයගේ මේ කම්. this. එතන දිනනවා. දෙහත. right. මෙතන මේ කියන එක. නේද? අක්කේ මෙහෙන්ද? ඔයකට පූජා කරා. මෙතන පූජා කරා. තෝඩා. මේ නන්ද මෙතන. මේ මෙතන. अंदर यहाँ कोई नहीं अंगे ने में हाँ आन अंदर देना ये क्या अरे ये साथ ऊपर के मेन करते अनिता ने तावे तावे अरे ये तो ना चलिए तू चला कोई ना बहन ने नंद बहन और फिर कर फिर गेना बहन बहन गेन बहन 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 फिलियल टेन एतन ने अम्मा ने एतन कोई ना बहन फिलियल किधर करा ना तने केरोने बहन नाम में बहन आता ना एतन ने ना प्यार बहन आते आज मैं तेन पूजा करा यहाँ पे आंदोलन पूजा करा बहन मां यहाँ पे आंदोलन पूजा करा कोई ना फिर करा रहे हैं मेरे यहाँ पे आंदोलन मैं नाका नहीं वो मैं तो मेरी कर रहे हैं परिवार में यहाँ पे तो नाका मैं इन लंबे
හොඳයි. දැන් මේ පින්කමේ නිමා වෙන මොහොතේ අනුශාසනාව සිදු කිරීමටයි සූදානම් වෙන්නේ. මේ පින්කම උදව් උපකාර කළ ඔබ හැමදෙනාම ඇවිදින් මේ කිට්ටුවෙන් වාඩි වෙන්න. පුළුවන් හැටියට tempත් වෙන්න. අනුශාසනාව සිදු කරන්නේ සේජින් මහානිකායේ මහා නායක මහෝපාද්‍ය අගමහා පඬිත සුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කඩුගොඩ සීන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි ඉඟුරුවත්තේ පියනන්ද අභිධාන මහානායකයන් වහන්සේ තමයි දැන් අපේ මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. ඉතින් ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසු වුණත් උන්වහන්සේ මේ වැඩම කිරීම මහා වටිනාකමක් එකතු වුණා පින්කමට. අපේ අනෝම ස්වාමීන් වහන්සේ බොහොම අසනීප තත්ත්වයෙන් උණ ගැනිලා ඉන්නේ පදුමහාමුදුරුවෝ. ඉතින් අනෝම හාමුදුරුවෝ මතක් කළා උන්වහන්සේගෙන් මේ කටයුතු හොයලා බලලා කරලා දෙන්න කියලා අනුමහතුරුත් ගත්තේ බොහෝ වෙනස මහන්සි තිබෙද්දි ඇවිදින් මේ පින්කම සම්පූර්ණ කරන්න උනන්දු වුණා. ඉතින් උන්වහන්සේගේ උපන් දිනයත් පහුගිය වෙන මැයි 13 වෙනිදාට යෙදෙනවා. යුක්ත ධම්ම ස්වාමීන් වහන්සේගේ උපන් දිනය අද 9 වෙනිදාට යෙදලා තියෙනවා. ඉතින් මේ දෙනම වහන්සේට ආශිර්වාද සිත ප්‍රාර්ථනා කරමින් දායක දායිකාවෝ මේ සතර පෙරුවේ දායක දායිකාවන් ඒ වගේම යුක්ත ධම්ම ආන්දෝලනයේ විදේශ දායක පිරිස් උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් අද වැඩම කරලා තියෙනවා. මේ පින්කමට ඇත්තට කාල වේලා ලැබුණේ නැහැ. ස්වාමීන් වහන්සේලා අපි නම් වශයෙන් පිළිගන්න අපේ මහානායක හාමුදුරුවෝ සමගම ගල්ලෑල විහාරස්ථානයේ විහාරාධිපති ලොකුහාමුදුරන් වහන්සේ නිතුල්ල වනසෙනසුනෙන් ආපු අපේ සුමිත් හාමුදුරුවෝ ඒ ආයසතුන් වහන්සේලා ඇද්දලකල ආරණ්‍යයෙන් අපේ ඥානවීර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඒ වගේම සුවතිපාල සෙනසුන් ආරණ්‍යයෙන් අපේ ධම්මදීන ස්වාමීන් වහන්සේ සමග ආපු ස්වාමීන් වහන්සේලා ඒ වගේම සිල්මෑණියන් වහන්සේලා වැඩම කළා. මොරගොල්ලාගම ප්‍රදේශයේ
මේ විදිහට අප ගල්ලෙන් ආරණ්‍ය සේනාසනෙනුත් වැඩම කරන්න යෙදුණා. ඒ ආරාධනා කරපු සියලුම භික්ෂුන් වහන්සේලා මේ පින්කමට 59කටත් අධික මහා සංඝරත්නය මේ මොහොතේ මේ ශාලාවේ වැඩ සිටිනවා. ඉතින් මේ පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් අප මහා නායක ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා ඇති කවුරු සාදුකාරයක් පාත්‍රායි. සාදුනාලයක් පාත්‍රායි. දානං වික්ඛවේ සප්පුරිස පඤ්ඤාත්තං පණ්ඩිත පඤ්ඤාත්තං. මෙම අවස්ථාවට වෙනකොට වැඩමවා වැඩ සිටින ගරු කටයුතු අපේ මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම පින්වත් දායක දායිකාවෙනි. රාජ්‍යම ආරණ්‍ය සේනාසනයේහි බොහෝ කාලයකට පස්සේ මහ විශාල පින්කමක් මහ විශාල සංඝරත්න දක්ෂිනාවක් පිළිනමලා ඒ පින්කම පිළිබඳව කෙටි අනුමෙවිලි වරකට අහුම්කම් දෙන අවස්ථාවයි මේ. මේ ස්ථානයේ පිළිබඳව කල්පනා කරලා බලනවා නම් දැන් අවුරුදු 25කට 30කට 40කට පමණ පෙර තමයි මේ ආරණ්‍ය සේනාසනය කනුගොඩ භාවනා මධ්‍යස්ථාන සම්බන්ධ ස්ථානයක් වශයෙන් වැඩ කටයුතු ආරම්භ කළේ. ස්වාමීන් වහන්සේලා දෙතුන්මක් වැඩ සිටියේ එක හාමුදුරු කෙනෙක් දෙනමක් එහෙම තමයි කාර්යය තිස්සේ මේ ස්ථානයේ පැවතුනේ. මට මේ ස්ථාන භූමිය එනකොට මේක හඳුනා ගන්නත් බැරි තත්ත්වයකටපත් වුණා. මේක කැලයක් වගේ තිබුණා. දැන් වල කුටියක් හමාරක් තිබුණා. බුදුවැඳුරක් ආරම්භ කරලා තිබුණා. පිටුන් වහන්සේ සඳහා පල්ලෙහා ආවාසකයක් තිබුණා. ඔය විදිහටයි මේ ස්ථානයේ පැවතුනේ. බලන්න අවුරුදු 20ක් 25ක් 30ක් යනකොට කොච්චර පරිසරය වෙනස් වෙනවද කියලා. ඉතින් අපි හිතලා බලන්න ඕන යම්කිසි කටයුත්තක් අපි කරනකොට ඒ කටයුත්තේ තියෙන වෙනස් වීම අපිට දකින්න නම් ඒ වෙනස් වෙන පැත්ත දිහා අපි හිතලා බලන්නට ඕනේ. එහෙම කල්පනා කරලා බලනකොට මේ ස්ථානය අපේ ගරු කටයුතු ගම්පහ ප්‍රේමසිරි නායක හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් අපේ අනුම පින්වත් හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ ස්ථානයේ දැන් මේ විදිහට හැඩවැඩ වෙලා වික්ෂුන් වහන්සේලා කීපනමකට වැඩි ඉන්න පුළුවන් විදිහේ ස්ථානයේ හැදිලා ඒ වගේම කාලානුරූපව සකස් වෙලා තියෙන ස්ථානයක් බව අපිට කියන්නට පුළුවන්. ඒ වගේම අද මේ පින්කම ගැන කල්පනා කරලා බලනකොට මේ පින්කම සඳහා මූලිකත්වයේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අපේ ගරු කටයුතු ලබදෙනිය අනෝම හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයේ ඉදිරියට තියෙන නිසා ජන්මදිනය මුල් කරගෙන ඒ වගේම කැනේඩියන් ජාතික යුක්ත ධම්ම හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයේ අදදී තිබෙනවා. ඒ පිළිබඳව උන්වහන්සේ කල්පනා කළා ජන්මදිනයේ මේ පින්කම කරන්න ඕන කියලා උන්වහන්සේගේ දායකත්වයෙන් උන්වහන්සේගේ මූලිකත්වයෙන් උන්වහන්සේගේ දායකාරකාරීගේ විදේශීය අයගේ සහ සම්මානතාවයෙන් යුක්තව අද මේ පින්කම මේ විදිහට සිදු කරන්න තියෙනවා. උගා විදේශීය හාමුදුරුවෝ මේ ස්ථානයට කැමති. කඩුවඩ වගේම මේ ස්ථානයට කැමති. එකක් තමයි දේශගුණේ. අනිත් එක පරිසරය. මේව කල්පනා කරලා බලනකොට ධර්මානුකූලව ඇවතුම් පැවතුම් පවත්වන්න කල්පනා කරන වික්ෂුන් වහන්සේලා මේ වගේ ස්ථාන වලට කැමති. දුෂ්කරතා තියෙනවා. දානමාන ආදී කටයුතු වල දුෂ්කරතා අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම වුණත් මේ ස්ථානෙට ක්‍රියා කරනවා. පරිසරය ඇවිල්ලා තියෙන හැටි දැන් ඉතින් විහාරස්ථානයේ ඇතුළටම වාහනයක් වුණත් යම් අවස්ථාවක ගන්නට පුළුවන්කම තියෙනවා. මේ කරුණු කාරණා කල්පනා කරලා අද දවසේ අනුම හාමුදුරන් වහන්සේගේ යුක්ත ධම්ම හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් අද මේ දානමය පින්කම 59කට අධික වික්ෂුන් වහන්සේලා සහ සම්බන්ධ කරගෙන
උන්වහන්සේලාට ආරාධනා කරලා මේ හාමුදුරුවෝ ඉතින් මේ ආරාධනාව ගිහිල්ලා හාමුදුරුවෝ කරලා හාමුදුරුවෝ මෙහාට වැඩමවාගෙන ඇවිල්ලා මේ පළාතම සෝපමාන සම්පන්න කරලා මේ දානමය පිළිගම ගේ විදිහට සිද්ධ කරන්න කියලා. මාර්ගයේ තථාගත ධර්ම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම පාඨයක අඩක් මා ඉදිරිපත් කළේ දානම් වික්‍රේ පණ්ඩිත පඤ්ඤත්තං සතුරුත පඤ්ඤත්තං. මහණෙනි මේ දානීය කියන එක පණ්ඩිතයන් විදිනුත් සත්පුරුෂයන් විදිනුත් පණවා ගන්න දෙයක්. මේක නිකන් ආවට ගියාට මෝඩ පහට කටයුතු කරන අයගේ වැඩක් නෙවෙයි. ඉහළම සත්පුරුෂයෝ පඬිතුයෝ තමයි මේ දානීය හොඳ දෙයක් කියලා පනවන කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට පෙරත් වැඩ හිටපු බොහෝ දෙනා වහන්සේලා මේ දානීය අගය කොට සලකලා තියෙනවා. දැන් මේ විදේශීය අයට සමහරට මොන විදිය අදහස් පහළ වෙන්නේ නැද්ද කියලා මම කල්පනා කරන්නේ නැහැ. දුෂ්කරතාව ඉඳගෙන බොහොම අමාරුවෙන් ලාओස් ජාතික අය තායිලන්තයේ වාසීන් මේ විදියට පැමිණිලා මේ දුෂ්කර ප්‍රදේශයේ දුෂ්කර ස්ථානයක දුෂ්කරතාවයෙන් යුක්තවයි මේ කටයුත්ත සිද්ධ කළේ. පිළිට එහෙම දෙයක් නැහැ. පිළිට දුෂ්කරතාවයක් කියලා දෙයක් නැහැ. හුඟක් දුෂ්කරතාව ඉඳගෙන කටයුතු කරනකොට තමයි පින්කම හුඟක් වටිනාකම වැඩි කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණත් මේ මිනිස් සේවා තමන්ගේ පින්කමට උතුම් ආනිසංස ලං කරගන්න හේතු වෙන දෙයක් බව කල්පනා කරගෙන අපි දැක්කා එහෙම හේතුව වැඩ ඇවිදින් මේ කටයුතු කරන ආකාරය. දානීය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඬිතුයන් විසින් තමන්ගේ යහපතට අනුන්ගේ යහපතට අනුදාසනා කරනවා නම් එයාට කියනවා පඬිතුයයි කියලා. ඒ වගේම සත්පුරුෂයා කියන්නේ තමන්ට වගේම අනිත් අයගේ දුක දැකලා ඒ දුකට පිළිවඳ සංවේගයේ දුක ඇති කරගෙන කටයුතු කරනවා නම් එයාට කියනවා සත්පුරුෂයයි කියලා. එතකොට මේ සත්පුරුෂයෝ ලෝකේ කොහේ හරි හිටියත් අපේ රටේ වේවා තායිලන්තයේ වෙන්නත් පුළුවන් මියන්මාරයේ වෙන්නත් පුළුවන් ලාओස් කාම්බෝජ ආදී රටවල වෙන්නත් පුළුවන්. මේ කොයිවලක හිටියත් මිනිසු ඒ විතරක් නෙවෙයි අද බටහිර ලෝකයේ හැමතැනම ධර්මයේ පැතිරලා යනවා. එංගලන්තයේ UK රට ඒ වගේම ඇමරිකාව කැනඩාව මේ රටවල බෞද්ධ වික්ෂුන් වහන්සේලා හුඟක් වැඩ ඉන්නවා. විහාරස්ථාන හැදීගෙන යනවා. එතකොට මේ හැම රටකම බුදුදහම අලුත්. නමුත් අපේ රටේ නම් එච්චර බුදුදහම පිළිබඳ අලුත් වීමක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපේ රටේ ගිහි පැවිදි පිරිසක් ඉන්නවා. ඒවා ගැන අවවාද අනුශාසනා කරන පිරිස ඉන්නවා. එහෙම හිටියත් අපේ රටේ යම් පැවිදි කොටසකුත් ඉන්නවා ධර්මයේ විරෝධව කටයුතු කරන ධර්ම විරෝධී අදහස් මතු කරන ඒ අදහස් පිළිසේකරාසි කරන මිත්‍යා ප්‍රලාප වතුරවල පිළිසකුත් අපේ රටේ ටිකක් නෙවෙයි ඉන්නවා උක. ඒවට කවුරුත් අපේ හාමුදුරු මට පේන්නේ නැහැ ඒකට ප්‍රතිචාර දක්වන බව. ඒකත් අපි හිතන්න ඕන දෙයක්. අපේ රටේ විහාරස්ථාන තියෙන හුඟක් රජ කාලේ ඉඳලා පූජා කරපු විහාරස්ථාන හුඟක් දේපල වස්තුව ධනෙ තියෙනවා. ඒවා තිබුණාට මොකද ඒවා තියෙන නිසාම ධර්මයේ අමතක කරලා ධර්මයේ පිටිපාල කටයුතු කරන පිරිසකුත් ස්වල්ප වශයෙන් නෙවෙයි වැඩි පිරිසක් ඉන්නවා කියන එක අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මම හිතන්නේ මියන්මාරයේ තායිලන්තයේ ලාओස් කාම්බෝජ ආදී රටවල් වල ඒ විදිහේ සාසන විරෝධී කටයුතු සිදු වෙනවායි කියලා මම කල්පනා කරන්නේ නැහැ. සමාජයට අතරින් පතර තියෙන්න පුළුවන්. නමුත් මම කල්පනා කරන්නේ නැහැ ඒ රටවල ඉතන තියෙනවායි කියලා. ඒකට හේතුව මේ සංගරාජය ඉන්නවා. සංගරාජ ආන්දෝලනය ඉන්නවා. මොකක් හරි දෙයක් ඇති වුණොත් සාසන විරෝධී යමක් ඇති වුණොත් ඒවට ඉදිරිපත් වෙලා කටයුතු කරන සාසනයට ආරක්ෂාව සපයා ගන්නට පුළුවන් කරව තියෙනවා. අපේ රටේ වඩා. අපේ රටේ හැම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ වගේ ස්ථාන
මේ වාගේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ සිව්පසයේ පිළිබඳව උන්වහන්සේලාගේ කටයුතු වල ජීවිතයේ අනුපාඩුකම් තියෙනවා නම් ඒවා උන්වහන්සේලා ලපුරා ගැනීම පිළිබඳව අපි කවුරුත් උදව් උපකාර කරන එක බොහොම හොඳයි. දැන් අද මේ පින්කම සඳහා වාරිය පුර ප්‍රදේශයෙන් අත්තරගල ප්‍රදේශයෙන් ස්වාමීන් වහන්සේලා ගිහලා අනෝම ආන්දරණ සහ යුක්ත ධම්ම ආන්දරණ සහයෝගය ලබා දීලා තියෙනවා. එහෙම ඉතින් ස්වාමීන් වහන්සේලාට සහයෝගය ලබා දෙන එක ඉතාම හොඳ දෙයක්. කොහොමද තමයි ලෙඩ රෝග ඇන්නාම ඒවා ඉතින් ජාති ජරා ව්‍යාධි ඕවා ඉතින් කාට ස්වභාවයෙන් ටිකක් තියක්. ඉතින් ඒ නිසා අපි ආරණ්‍ය සේනාසවලින් වැඩම ආමුදුරට අපි ඊටාත්ම කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේව දැනකට ඇවිල්ලා රැය දෙකට විතර තමයි ගමන පටන් අරගෙන තියෙන්නේ. එහෙම ඇවිල්ලා දුෂ්කරතා විදගෙන ඇවිල්ලා මේ හාමුදුරන් වහන්සේලාගේ ජන්මදිනය නිමිති කරන මේ පින්කමේදී උන්වහන්සේලාට සහාය ලබා දීම වගේම ආශිර්වාදය උන්වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඉතාම හොඳ දෙයක්. ඉතින් මේකවලදී ඔබ හැමදෙනෙක්ම සතුටු වෙන්න මහ විශාල පින්කමක්. සියලුම පහසුකම් දින නගරබද කරන පින්කමකට වඩා මේ වගේ ස්ථානයක මේ වගේ පින්කමක් කරන එක හරිම දුෂ්කරතා විදිහට කරන දෙයක් නිසා මේ වගේ ස්ථානික මේ වගේ පින්කමක් කරන්න ඔබේ සහයෝගය ලබා දීම ඉතාමත් වටිනවා. ඒ වගේම ඔබට හිතන්න පුළුවන් මේ ආනන්ද මේ ගම්පද ප්‍රදේශ දැක්කන් පස්සේ අනිය මේ අය කොච්චර මහන්සිද ජීවත් වෙන්නේ කියලා ඔයගොල්ලන්ට හිතා ගන්නට පුළුවන්. ආගම ධර්මයේ ප්‍රදේශයක් නැහැ. උසස් පහත් ભેදයක් නැහැ. දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. හැමදෙනාම මේ පින්කම් වල සම්බන්ධ වුණාන් පස්සේ ඉතින් ලැබෙන ආනිසංස ලැබෙන්නේ රට අනුව නෙවෙයි උසස් පහත්කම් අනුව නෙවෙයි ඒක තමන්ගේ හිතයකට යොදාගත ප්‍රමාණය තමයි ඒකෙන් තමන්ට ආනිසංස වැඩි ලැබෙන්නේ. ඉතින් අපි බුද්ධ ආගමේ අය නිසා අපි ආගමන ධර්මයට අනුව කල්පනා කරලා බැලුවෙන් පස්සේ ඊටාම වටිනා පින්කමක් කරනවා. හාමුදුරු බඩසමක් වඩපුවාන ඇවිල්ලා මේ ප්‍රදේශේ දානියක් දෙනවා කියන එක එච්චර පහසු කාර්යයක් වුණ සලකන්නේ එපා. දැන් අද නම් ටිකක් මාර්ග පහසු ඇදලා තියෙන නිසා ටිකක් හොඳයි. දැන් අවුරුදු 15කට 20කට ඉඳන් බැලුවා පස්සේ ඊටාම දුෂ්කර ප්‍රදේශයක්. එකම තියෙන හොඳ තමයි දේශගුණය හොඳයි. පරිසරය හොඳයි. ස්වභාවික පරිසරය අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවා නැති වුණාට අපිට පාරවල් දොරවල් හැදිලා යාමී පාරවල් හැදිලා තියෙනවා. අපි හිතනවා අපේ ජීවිතේ මේ ධර්මයේ සම්බන්ධ කර ගැනීමට ලොකු ස්ථානයක් මේක. මම දැක්කම මගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. සතිපට්ඨානය පුරුදු කරන ස්ථානයක් කියලා. ප්‍රායෝගිකව සතර සතිපට්ඨානය පුරුදු කරන ස්ථානයක් කියලා ගහලා තියෙනවා. ඒක හරි. කල ඉඳන්ම මේ ස්ථානයේ හිටියේ සැප පහසුකම් හොයන්නේ නැති ඒ වගේම ජීවිතේට සතුට ඒ වගේම පංචකාමයන් මිශ්‍රිතව ලබන සතුටක් ලබා බලාපොරොත්තු නොවන අය වෙනුවෙන් තමයි මේ ස්ථානයේ තිබුණේ. ඉතින් අපේ අනුව විශ්වවිද්‍යාලය වහන්සේ හොඳට තේරුම් අරගෙන සතිපට්ඨානයේ පුරුදු කරන ස්ථානයක් වශයෙන් මේක ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒක බොහොම හොඳ දෙයක්.
මේ ඇවිල්ලා ඉන්න හැම කෙනෙක් වගේ සතිපට්ඨානයේ ලැබියාවක් දක්වන අය. සතිපට්ඨානයේ කියන එක තමයි මේ පැවිදි අපි හැම දෙයකටම අවශ්‍ය කරන සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ දොරව නිවනක් නැහැ. සතර සතිපට්ඨානයේ දොරව නිවනක් නැහැ. ඉතින් ඒ නිසා අපේ ගම්පාපේම දෙවියෝ කොහොමද වහන්සේ සතිපට්ඨාන භාවනා කරන්නේ ප්‍රායෝගිකව පුහුණු කරන්නට උන්වහන්සේ ස්ථානයේ කැඳුවා. කඩකොඩට අල්ලපු ඉඩමේ තියෙන සුපතිපාල ආරණ්‍ය වේනාසය. ඒවල හුඟක් ගිහි පැවිදි අය ඇවිල්ලා එතන භාවනා පුහුණු වෙලා එතන භාවනා පුරුදු කරලා තමන්ගේ ජීවිතේ යම් සැලසීමක් සතුටක් ලබා ගන්න. අල්ලපු ස්ථානයේ තමයි කඩකොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය. ඒක දැන් අවුරුදු 70ක් විතර පරණ ස්ථානයක්. මහාසී සයඩෝ ගෘහ ජාතික නායක ආන්දෝලන වහන්සේගේ පූර්ණිකත්වයෙන් ආරම්භ ඇදිච්ච නියුණු වෙච්ච ඒ ස්ථානයක් ඒක. ඉතින් ඒ නිසා අදත් එතන ඒ ස්ථානයේ භාවනා පුහුණු වෙන ගිහි පැවිදි විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපිට ඕන කරන්නේ වෙන වෙන ඒවා කරන්න නෙමෙයි. විශේෂයෙන් සතිපට්ඨාන භාවනා කරන්නේ පුරුදු කරගෙන ඒකෙන් අපිට යම් දැනුමක් ඇති කරගෙන කොහොමද ප්‍රායෝගිකව ජීවිතේට සම්බන්ධ කරගන්නේ කියන මේ කාරණාව අපේ ජීවිතේට සම්බන්ධ කර ගැනීමටයි මේ භාවනා මධ්‍යස්ථානය. ඒ නිසා අපි මේ ඇවිල්ලා ඉන්න විදේශී අයට මතක් කරනවා ඔබ හැම කෙනෙක්ම ඇවිල්ලා මේ භාවනා පුහුණු වෙන්න. ඒ භාවනා පුහුණු වෙලා ඒකෙන් තමයි ඔයගොල්ලෝගේ ජීවිතයේ යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙන්නේ. ජීවිතයේ හැබෑ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ භාවනා කිරීමේ පව උදේ තේරුම් ගන්න. මුඛාක් පාඩ කියන්නේ කල්පනා කරන්නේ නැහැ ටිකක් අපහසුවක් කියන නිසා ඔය හැම දෙයකම සතුටු වෙන්න අද මේ ස්ථානෙට පැමිණිච්ච ඔය හැම කෙනෙක්ම 59ක පමණ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ස්ථානට වැඩමවාගෙන ඇවිල්ලා උන්වහන්සේලාට විවිධ පුදමනිස්කාර සංඝසතු කරලා පූජා කළා. පින්දාහාර දානයක් උන්වහන්සේලාට සංඝසතු කරලා පූජා කළා. මේ විදිහට ඔබ හැම කෙනෙක්ම රුචි කරන විදිහට ඒ කටයුතු සිද්ධ කළා. ඒ නිසා ඔබ හැම දෙයක්ම සතුටු වෙන්න සන්තෝෂ වෙන්න අපි වටිනා පින්කමක් සංසාර ගමනට හේතු වෙන සංසාරයේ රැපේට හේතු වෙන සංසාර විමුක්තිය සඳහා හේතු භූත වෙන වටිනා පින්කමක් අපි කරගත්තයි කියලා හැම දිනම සන්තෝෂවත් වෙන්න. ඒ වගේම බොහෝ දෙනෙක් උපදිනේට කරන්නේ අපේ රටේ නම් කොළඹ පළාතින් රටේ කරන්නේ නැයි දිවෙනකන් අහලා ඉන්න ගම් වල ඉන්න අයවත් ඉඳ ඉලක් නැතුව සද්ද විකාශන දාගෙන මොකෙකුත් විදිහේ සින්දු අයම් දාගෙන එහෙම තමයි උපන්දිනේ සමරන්නේ. නමුත් පුත බෞද්ධයෙක් වශයෙන් කොහොමද උපන්දිනේ සමරන්න ඕනද කියලා ඇහුවොත් මගේ කියන්නේ මොකද්ද? හරි කෑම වේලක් කන්න දෙන්න. බඩ පුරා කෑම වේලක් ආහාර ටිකක් දෙන්න. ඇඳුමක් නැති කෙනෙකුට ඇඳුමක් කරන් දෙන්න. එහෙම තමයි පිළිසින් දෙවියන් වැඩ කරන්නේ. එහෙම තමයි උපන්දිනේ සිහිපත් කරන්න ඕන කරන්නේ. ඒ නිසා යුක්ත ධම්ම මහාපුරුත් අනෝ මහාපුරුත් කල්පනා කළා මේ විදිහේ මහා සංඝයා උදෙසා සංඝසුත දානය පූජා කරලා අපි උපන්දිනේ අපි මහා සංඝයාගෙන් ආශිර්වාද ලබා ගන්න ඕන කියලා කල්පනා කළා. දැන් ඉතින් ඒ කටයුත්ත සම්පූර්ණ වුණා. ඒ වගේම හොඳ දෙනෙක් මේ ස්ථානයේ නොපමිණිය ඇත් පැමිණිලා මේ ස්ථානයේ තියෙන සිරියාව මේකේ අලංකාරය හොඳට දැනගෙන අපිත් මේවට පුරුදු වෙන්නට ඕන භාවනා පුරුදු කරන්න ඕන අපිත් මහන්සි ගන්න ඕන කියන හැඟීමක් හරි ඔයගොල්ලන්ගේ හිතේ ඇති කරගත්තේ ඒක වටිනා දෙයක්. ඉතින් එම නිසා මේ පින්කම සඳහා වැඩමවා ගන්නට යෙදුන අපේ හාමුදුරන් වහන්සේලා වයමෝලාදයෙන් ආපු හාමුදුරන් වහන්සේලා ඒ වගේම ලාවෝස් කාම්බෝජ ආදී රටවල වැඩි ස්වාමීන් වහන්සේලා අපි ගිහි පින්වත් උපාසක උපාසිකා පිරිස ඔබ හැම කෙනෙක්ම සන්තෝෂවත් වෙන්න අපි ඉතාම හොඳ පින්කමක් මේ දුෂ්කර තැනකට පැමිණලා අපි සිද්ධ කරගත්තයි කියලා හැම දිනම සන්තෝෂය ඇති කරගන්න. ඒ දෙකගෙන සතුට තමයි පින කියලා කියන්නේ. එහෙම තමයි ආහාර පාන බුදවනිකාර පූජා කරලා ඒවට නෙමෙයි අපි පින කියලා කියන්නේ. ඒවා පූජා කිරීමෙන් අපේ සංසාරي ඇති වෙන උදේ ජීවිත පරම්පරාව. අලෝභාදෝ සමුහාදී සිතුවිලි පරම්පරාවක් අපි පින කියලා කතා කරා. ඒ නිසා හැම කෙනෙක්ම මහත්ණියක් වැය කරලා මහත්වකින් ඊයේ සන්ධ්‍යා භාගයේ පටන් රැස් කරගත්ත මේ උදාර පින් අපි අනුමෝදන් කරමු.
මේ විහාරස්ථාන අධිග්‍රහිත විශේෂයෙන් සබරගමුවට අධිග්‍රහිතයි කියලා කියන සමන් දෙවියන් ප්‍රධාන කරගත්ත සියලුම දෙවියන් අපි අනුමෝදන් කරනවා. දෙවියෝ සතුන් සිටින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ සම්පත් දියුණු වුණා ලැබෙත්වා. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ නිර්තුරු ආරක්ෂාව ආශිර්වාදේ රැකවරණේ මෙලෙසින් සලසා දෙත්වා කියලා අපි කියනවා. ඉත්තාවතාජ අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා. ඉත්තාවතාජ අම්හේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම මේට මාසකී වේරුලින් අභාවයෙන් දැන් අපවත්වන්නට අපේ ගම් පහේ වෙසිදු ආගුරන් වහන්සේ ඊට පෙර ආගෝ අපවත්වන්නට දුනා වූ අපේ ගල්කටයුතු නායක හාමුදුරන් වහන්සේලා ආදී කොට ඇති මේ ස්ථානයේ ඉරපු විමල හාමුදුරුවෝ ආදී වශයෙන් මේ ස්ථානට සම්බන්ධකම් පවත්වපු හාමුදුරන් වහන්සේලා බොහෝ ගණනක් ඉන්නවා. උන්වහන්සේලාත් අපි සිහිපත් කරගෙන දානමාන දෙමින් මේ ස්ථානයේ පෝෂණය කරන නගායිදවට කටයුතු කරන හැම දෙනාගේම නමින් ජන්මාන්තරගත වන්නේ දුන සියලුම ඥාතීන් අපි සිහිපත් කරගෙන අපි හැම දෙනාම මේ අත් කරගත්ත දැස් කරගත්ත පිණි ඒ පරිලෝකීය ඥාතීන් ලක්පත් වේවා අනුමෝදන් වේවා. ඒ ඥාතියෝ මේ පුණ්‍යානුමෝදනා වේ සම්දර පැමිණෙත්වා කියලා ඉතාලි ඥාතීන් දැක්වීම. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්වත් ඔබ හැමදෙනාම මේ ස්ථානයේ පැමිණලා බලවත් දුෂ්කරතා විඳලාගෙන දානවාන සකසලා ඒවා පිළියෙල කරලා මහා සංඝරත්නයේ කෙරෙහි හිත පහදවාගෙන දන් පහන් පූජා කරලා මහා පුණ්‍ය සත්‍යයක් උදවා ගත්තා. මේ රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන් ඔබ හැමදෙනාගේම මෙලොව ජීවිතයේ සපවත් වීම පිණිස සුවපත් වීම පිණිස හේතු වේවා. සංසාරගත ජීවිතය සපවත් සුවපත්ව ගතකොට බලාපොරොත්තු වෙන බෝධිකින් සංසාර දුකින් අත මිදී ලබන උතුම් නිවනින් සැනසීම පිණිස අපි හැමදෙනාටම මේ උදාර පින්කම දාන පාරමිතාව වඩපත් වේවා කියලා ඉදං මේ පුඤ්ඤං මාගේ මේ පින ආසවක්ඛ්‍යාවහං හෝතු නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා. එසේ නිවන් ලබනාතුරු මාගේ සිත පවින් මිදේවා පිනෙන් පිරේවා ලයිසුපියෝතු සබ්බීජෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තනායෝ සුඛී දීඝායෝ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සබ්බ ධම්මා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිපාන ඊනාතේ සමිද්දතු. විශේෂයෙන් මේ පින්කමේ විශේෂ මතක් කිරීමක් සමග පුණ්‍යානුමෝදනා කිරීමක් පවතිනවා. මේ පින්කම සංවිධානය කිරීමට පුංචි මතක් කිරීමක් පමණයි කරේ. මේ ගමේ ඉන්න ලසන්ත ඇතුළු තරුණ පිරිසට පොඩි මතක් කිරීමක් කරා. පදුම අඳුරුත් ඉන්න තැනම අපි මේ දානය දෙන්නේ. මේ අවස්ථාවේදී මම විල්ලීමක් කරලා පුළුවන් නම් ලස්සන පින්කමක් සිදු කර දෙන්න ලෙස මේ කැනේඩියන් ජාතික සිරිමංගල ආයතනයේ
ආයතනෙන් මේ වැඩම කළ මේ නේවාසිකව වැඩ සිටින කැනේඩියන් යුක්තධර්ම ස්වාමීන් වහන්සේ වර්ෂයක් පාසා සිදු කරන ලබන දානමය පුණ්‍ය කර්මය මෙවර මේ අපේ ශ්‍රී දුමදිපාල නායක නාහිමි සෙනසුන් ආරණ්‍යයේ පවත්වන තෝරණය කියලා මතක් කරා. ගිය වර්ෂයේ මේ පිටුම තායිලන්තයේදී පැවැත්වුවේ. ඉතින් දැන් ඒ සඳහා ඒ ඉල්ලීම පරිදි ගමේ ඉන්න තරුණ පිරිස ඒ ලසන්ත ප්‍රමුඛ තරුණ පිරිස මේ සඳහා එකතු වුණා. විශේෂයෙන් අපේ මේ කාලයක් වැඩ සිටිය දැනට ඇත්තල්කල සේනාසනේ වැඩ සිටින පදුම ස්වාමීන් වහන්සේ මේ සඳහා ඒ ලසන්තලාට බොහොම අනුග්‍රහයක් දක්වලා උපදෙස් දුන්නා. ඉතින් ලසන්ත තරුණ මහත්මයා සමග ඒ වගේම ප්‍රසාද් අබේරත්න මංජුල මහත්මයා විපුල මහත්මයා ඇතුළු අයත් මේ සඳහා බොහොම මෙහෙදුණා. අනිකුත් ඒ තරුණ පිරිසේ බොහෝ තරුණයෝ බොහෝ දෙනෙක් මේ සඳහා මහත් වේගයක් අරගෙන ඒ ඉල්ලීම වචනකින් ඉල්ලීම පමණින් මේ සම්පූර්ණ මේ පින්කම සිදු කරලා දුන්නා. මේ සඳහා කිසිම මහන්සි වෙලා කිසි කටයුත්තක් මට සිදු කරන්න නොහැකි වුණ ආසනීප තත්ත්වය නිසා විශේෂයෙන් මේ මූලික බර මේ ලසන්ත මහත්මයා සෑම කර්තව්‍යයන් සොයලා බලලා අනිත් ඈත් එකතු කරගෙන සතියකට අධික කාලයක් මේ සඳහා සෑම දෙයක්ම ඉල්ලීම් කරමින් කටයුතු කළා. එතකොට ගයාන් අනුරාධ ආදී අයත් තව මේ කිනෝකී බොහෝ තරුණ මේ ගමීන තරුණයෝ මේ සඳහා උපකාර කරලා ඊයේ රාත්‍රියේ එළි වෙනතුරු මේ ස්ථානයේ මේව සරසන්නට ඒ ආයතනයෙන් සමග එකතු වෙලා සිදු කරනු ලැබුවා. ඉතින් ඒ සියලු දෙනාටම මේ සිදු කළා වූ පුණ්‍ය කර්මයේ බලයෙන් ශක්තියෙන් බුද්ධ ආදී මහරහතන් වහන්සේලා නිවිතන් සීල වෙනවා දාරුතුමු නිවන් සුව අවබෝධ කර ගැනීමට හේතු වේවා. මෙලොව වාසනාවන්ත වේවා, පරලොව වාසනාවන්ත වේවා. කායික මානසික ශක්තිය නිදුක් නිරෝගී භාවය ඇති වේවා. කායික දුක් පීඩා දුරු වී වාසනාවන්ත ප්‍රඥාවන්ත ජීවිතයක්මත් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ස්ථානයේ පිළිබඳව මතක් කරනවා නම් මේ ස්ථානයේ එක පුජ්‍යලයකටයි කී උපාසක මාත්‍යකටයි ස්ථානයක්. මේ ස්ථානයේ පූජා කරලා තියෙන්නේ ගෞරවනීය අතිපූජනීය කඳුබඩ භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ පාඨවිතියේ සෝතිපාල අභිදාන මහානායක හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේට මේ ස්ථානයේ ආරණ්‍ය සේනාසනයක් වශයෙන් පවත්වන්නට පූජා කරලා කියනවා. මේ විශේෂයෙන් සඳහන් වෙනවා මේ ආරණ්‍ය සේනාසනේ ප්‍රතිපත්තාරේ වඩන ගිහියෝ උපාසක පිරිසට දිගටම අයිති වෙන නිසා තමයි මේ ඔක්කොම ලිපවා ලියවිලා තියෙන්නේ. ඒ නිසා මෑතක මේ බොහෝ අවුරුදු 15කට අධික කාලයක් මේ ස්ථානයේ ගොඩනැගීමට මහත් වේගයක් දරලා භාවනා කිරීමේ ආයතනයක් වශයෙන් ආරම්භ කිරීමට වේතුණා. ගිය අවුරුද්දේ මේ ස්ථානට වැඩිය දැන් අවුරුදු 12ක පමණ පෙර සිට මා අඳුරන කැනේඩියන් යාදී යුක්තතම ස්වාමීන් වහන්සේ මාගේ අදහස් සමාදහස් නිසා උන්වහන්සේ තායිලන්තයේ විශේෂ ප්‍රසිද්ධ භාවනා ගුරුවරයෙකුගේ ශිෂ්‍යයෙක් වශයෙන් භාවනා ගුරුවරයෙක් වශයෙන් අන්තර්ජාලික ජාතික විශාල රටවල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය ඔස්සේ භාවනා උගන්වමින් ඔවුන්ගෙන් තේරිච්ච පිරිසක් මේ මාවල මධ්‍යස්ථානයේ භාවනා කිරීමට කැදවමින් මේ ස්ථානයේ පවත්වන්නේ. ඒ උන්වහන්සේ තමයි මෑතක සිදු කරපු සියලුම ගොඩනැගිලි සංවර්ධන සියල්ලම කරන්නේ. ඒ උන්වහන්සේට මේ පිළින් සියලු දුක් නිදා අමම් හරියන දෙයක් අවබෝධ කර ගැනීමට හේතු වේවා. මාගේ ගුරු දේවයන් වහන්සේ වෙන අපවත් වී වදාළ අතිපූජනීය ගම්පහ ප්‍රේමසිරි නායක ස්වාමීන් වහන්සේ තමයි මේ ස්ථානයේ අවසානයේ වල්මි වෙලා තිබිච්ච මේ ස්ථානයේ ගොඩනගන්නට පුරා වර්ග කීපයක් විශාල පරිශ්‍රමයක් දරලා ගොඩනගන ලැබුවේ.
ඊට පස්සේ මා විසින් මේ ස්ථානයේ ඉතින් කටයුතු සම්පූර්ණ කළා. දැන් තවත් දිනුවටපත් වෙන්නේ කටයුතු කරන්න ලැබීම මහත් සන්තෝෂක කාරණයක්. ඉතින් කාර්මිකී සුමුතිබාලනායක හාමුදුරුවෝ මාගේ බුදුරජාණන් වහන්සේ ලංකා වේලි නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ අවුරුදු 20ක් පමණ වැඩ සිටු කොරණ දාමරක්කිත ස්වාමීන් වහන්සේ විමුණ ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ අපවත් වී වදාළ සිටු විමුණ මහන්සේලා මේ අනුමෝදන් කරපුවත් නිවන් දකිත්වා මාගේ මව්දෙමව්පියෝ දෙපළ ඇතුළු මේ සියලු දෙනා විමත් මව්දෙමව්පියෝ නියපල්ලෝගේ මව්දෙමව්පියෝ සියලු දෙනා මේ අනුමෝදන්ව සසර සැපවත් නිවන් දකිත්වා කියලා ආශිර්වාදයක් දෙනවා. ඒවල කරනවා. If you would like to say something for Thank you all for coming. Just say quickly thank you to all the monks, appreciation, and to the power of this goodness, may you all live long lives and good health. And thank you for all the people who came to help and enjoy. Most especially thank you to Lopa Andro, Alumahamno, who did all the work to make this happen. And his birthday is coming up on the 13th, so we share this day together. Thank you to all the lay people who helped out and put together this beautiful ceremony, and all the people who came to support and to take part. The whole team, much blessings to all of you. Be kind to all of you. Keep it out of you. Thank you. ස්වාමීන් වහන්සේලා වැඩම කරාට පසු සියලු දෙනාම පැමිණි සියලු දෙනාම ඒ පිළියෙල කරන ලද ආහාර භුක්ති විඳින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාට අයි පරිස්කාර ඒ ස්වාමීන් වහන්සේලා සමගමින් උන්වහන්සේලා කලින් වාහන වලට බාර දෙන කෙනෙක් දෙල්ලද ඉන්නවා.